ආයිබෝන් සියලු දෙනාට. ඉතින් අදත් අපි එකතු වෙලා ඉන්නේ ආඩියෝ වීඩියෝ එකක් එක්ක. ඉතින් මේකෙදි අපි බලනවා ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් කොහොමද අපේ ආඩියෝ බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම කතා කරන්න හිතුවා අපි ඇත්තම ආඩියෝ බෝඩ් එකේ තියෙන විශේෂ LED එකක් ගැන. ඒක තමයි මේ මෙතන තියෙන ඉන්බිල්ට් LED එක. මේ මෙතන තියෙන්නේ ආඩියෝ බෝඩ් එක. ඉතින් මේකේ මෙන්න මෙතන තමයි මේ ඉන්බිල්ට් LED එක තියෙන්නේ. ඉතින් අපිට මේක ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඇයි මෙහෙම LED එකක් තියෙන්නේ? අපිට බෝඩ් එක ඉක්මනින් ඩිබග් කරගන්න, ඊට පස්සේ මොනවා හරි පොඩි දෙයක් ටෙස්ට් කරගන්න වගේ දේවල් වලට තමයි අපි මේ LED එක පාවිච්චි කරන්නේ. විශේෂයෙන් කියන්න ඕන කාරණේ තමයි මේ මෙතන තියෙන ඉන්බිල්ට් LED එක ඩිජිටල් පින් 13ත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ ඩිජිටල් පින් 13ට මොනවා හරි සිග්නල් එකක් ගියොත් ඒක මේ LED එකටත් ලැබෙනවා. ඒ කියන්නේ ඩිජිටල් පින් 13 කියන එක අපි අවුට්පුට් එකක් විදියට අපි දැම්මොත් අන්නේ අවස්ථාවේදී අපිට මේ LED එක පත්තු කරගන්න, ඒ වගේම ඕෆ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේක ඉස්සරහදී බලනවා කොහොමද මේක ඇත්තටම කෝඩ් එකකින් කරන්නේ කියලා, කොහොමද මේ LED එක පත්තු කරන්නේ කියලා. ඉතින් අනිත් පින්ස් වලට මේ වගේ LED නැද්ද? ආඩියෝ බෝඩ් එකේ එහෙම විශේෂයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ඩිජිටල් පින් නම්බර් 13 එකට විතරයි. හරිද? දැන් අපි ටිකක් දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් ගැන. ඉතින් ඔයාලා පරිගණකයක් හරි මොකක් හරි උපකරණයක් පාවිච්චි කරලා තියෙනවා නම් ටීවී එකක් වෙන්න පුළුවන්, වොෂින් මැෂින් එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඒවා අපිට ඉන්පුට් සහ අවුට්පුට්ස් කියන විශේෂ කැටගරිස් දෙකට බෙදන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක ඇත්තටම බෙදෙන්නේ කියලා. ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මොනිටරේ කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක්ද අවුට්පුට් ඩිවයිස් එකක්ද කියලා. මොනිටරෙන් අපි මොකද්ද කරන්නේ? අපි මොනවා හරි රූපයක් බලන එකනේ කරන්නේ. මොනිටරෙන් මොනවා හරි දෙයක් එළියට නිකුත් කරන. මොනවද ආලෝක තරංග නේද? මොනවා හරි පින්තූරයක් හැදෙන්න අවශ්‍ය කරන ආලෝක තරංග ටික මොනිටර් විසින් අපිට එළියට දෙනවා. එතකොට තමයි අපිට පින්තූරේ පේන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් මොනිටරේ අවුට්පුට් ඩිවයිස් එකක් කියලා. හරිද? මේ සිග්නල් එන විදිය හරි නැත්නම් ඒකෙන් මොනවා හරි ප්‍රතිඵලයක් එළියට නිකුත් වෙනවා නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් අවුට්පුට් ඩිවයිස් එකක් කියලා. ඉන්පුට් එකක් කියන්නේ මොකක් හරි සිග්නල් එකක් ඒ උපකරණය හරහා ඇතුළට යනවා නම්. හරිද? අපි මේක උදාහරණ වලින් පැහැදිලි කරගමු. මොකද මේකේ ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිස් දෙකම වෙන උපකරණක් තියෙනවා. මොනිටරේ නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේක ඇවිල්ලා අවුට්පුට් ඩිවයිස් එකක් කියලා. මොකද ඒක තමයි ඩිස්ප්ලේ එකේ අපිට මැවෙන රූප හැදෙන්නේ නේද? ඊට පස්සේ හෙඩ්ෆෝන් එක බලමු. හෙඩ්ෆෝන් එකේ මොනවද තියෙන්නේ? මෙතන ස්පීකර් දෙකක් තියෙනවා. ඒ වගේම මයික් එකක් තියෙනවා. එතකොට හෙඩ්ෆෝන් එක ඉන්පුට් ඩිවයිස් එකක්ද? ඔව්. ඇයි? මයික් එකක් තියෙන හින්දා. හෙඩ්ෆෝන් එක අවුට්පුට් ඩිවයිස් එකක්ද? ඔව්. ඇයි? අපිට ස්පීකරෙන් ශබ්ද තරංග එළියට නිකුත් වෙන හින්දා. ඉතින් ශබ්ද තරංග ඇතුළට ගන්න ක්‍රමයකුත් තියෙනවා මයික් එකක් තියෙන හින්දා. ඒ වගේම ශබ්ද තරංග පිටට දාන්න ක්‍රමයකුත් තියෙනවා ස්පීකර් දෙක තියෙන හින්දා. ඉතින් මේක ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිස් දෙකම එකට එකතු වෙච්ච උපකරණයක් විදිහට තමයි අපිට මේක හඳුන්වන්න පුළුවන්. ස්පීකරේ විතරක් නම් ඒක අවුට්පුට් ඩිවයිස් එකක්. එතකොට printerේ මොකද්ද? printerේ අපි හිතමු ස්කෑනර් එකක් නැහැ, නිකම්ම printerේ විතරයි කියලා. නිකම්ම printerේ විතරයි නම් ඒකට කොලයක් දාලා ඒකෙන් අපිට අවුට්පුට් එකක් තමයි එන්නේ නේ. මොකක් හරි වෙනසක් වෙලා අපිට print වෙච්ච කොලයක් එළියට එනවා. ඉතින් අපිට ඒක කියන්න පුළුවන් අවුට්පුට් ඩිවයිස් එකක් කියලා. හදිස්සියේ හරි මේකට ස්කෑනර් එකකුත් තිබ්බනම් ස්කෑනර් එක ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට. මොකද ස්කෑන් කරන data එක අපේ පරිගණකයට යන හින්දා එතකොට ඒ data ඇතුළට යනවා. ඒ වගේම මේ කම්පියුටරෙන් මේ චිත්‍රේ print වෙන්න අවශ්‍ය කරන data ටික මේ උපකරණයට දුන්නම ඒකෙන් ඒ වෙනස් වීම කරලා අපිට යම් කිසි ප්‍රතිඵලයක් අපිට ලැබෙන නිසා අපි ඒකට අවුට්පුට් ඩිවයිස් එකක් කියලා කියනවා. හරිද? කීබෝඩ් එක ඉන්පුට් ඩිවයිස් එකක් නේද? මොකද කීබෝඩ් එකේ අපිට ගොඩක් වෙලාවට අපි අතුරු මේ කීස් එබුවාම ඒක හරහා සිග්නල් එකක් අපේ කම්පියුටරේට යනවා. ඒ මෙන්න මේ කී එක තමයි අපි එබුවේ කියලා. මවුස් එක ඉන්පුට් ඩිවයිස් එකක්. අපි මවුස් එක එහෙට මෙහෙට කරාම ඒ දත්ත එහෙට මෙහෙට ඒ කියන්නේ ඒ දත් එක පරිගණකයට ගිහලා පරිගණකයේ තියෙන කර්සර් එක එහෙට මෙහෙට යනවා. ඊට පස්සේ ජොයිස්ටික් එක
ජොයිස්ටික් එකත් ඉන්පුට් ඩිවයිස් එක. අපිට ගේම් එක ගහන්න පුළුවන් මේකෙන් පරිගණකයට සිග්නල් යවලා. ඊට පස්සේ මේ වගේ ටැබ්ලට් එකක් ගත්තොත් ටැබ්ලට් එක මොකක්ද? ටැබ්ලට් එකත් ඉන්පුට් ඩිවයිස් එකක් නේ. අපි මේ පෑනෙන් මේ ස්ටයිලස් පෙන් එකෙන් මේ ටැබ්ලට් එක උඩ ඇන්දම ඒ ඩේටා එක පරිගණකයට යනවා. වෙබ් කැමරාව ඉන්පුට් එකක්. අපේ වීඩියෝ එක නැත්නම් අපේ ෆොටෝ එක දත්ත විදියට පරිගණකයට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්න තමයි මේ උපකරණේ තියෙන්නේ. මයික් එක ගැන අපි කතා කරා. මේ මයික් එක මෙහෙම තනි එකක් විදියට ඉන්පුට් එක. පෙන් ඩ්‍රයිව් එක මොකද? පෙන් ඩ්‍රයිව් එක අපිට ඇත්තටම මේ ඉන්පුට් එකක් කියලා කියන්නත් පුළුවන්, අවුට්පුට් ඩිවයිස් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉන්පුට් ඩිවයිස් එකක් වෙන්නේ අපි පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරලා ඒකෙන් දත්ත පරිගණකයට කොපි කරන අවස්ථාවේදී සිග්නල් නැත්නම් මේකේ ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ පෙන් ඩ්‍රයිව් එකේ ඉඳන් කම්පියුටර් එකට. එතකොට ඒක එතෙන්දි ඉන්පුට් ඩිවයිස් එකක්. ඒ වගේම අපි හිතමු පරිගණකයේ ඉඳන් අපි මේකට මොන හරි වීඩියෝ ෆයිල් එකක් නැත්නම් සින්දුවක් වගේ එකක් කොපි කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී පෙන් ඩ්‍රයිව් එක ක්‍රියාත්මක වෙන්නේ අවුට්පුට් ඩිවයිස් එකක් විදියට. ඉතින් සිග්නල් ෆ්ලෝ වෙන විදිය නැත්නම් මාක් හරි වෙනසක් වෙලා අපිට ප්‍රතිඵලයක් ලැබෙන විදිය අනුව අපිට කියන්න පුළුවන් ඒක ඉන්පුට් ඩිවයිස් එකක්ද අවුට්පුට් ඩිවයිස් එකක්ද කියලා. අපි දැන් කතා කරේ කම්පියුටරයට සම්බන්ධ කරන්න පුළුවන් එක එක උපකරණ ගැන නේද? ඉතින් ඇත්තටම මේ පාඩමේ අරමුණ තමයි අපි ආඩියුනෝ එකත් එක්ක ඉන්පුට් සහ අවුට්පුට්ස් ගැන කතා කරන එක නේ. ඉතින් ඔයාලට හිතන්න පුළුවන් මේ මෙතන තියෙන ආඩියුනෝ බෝඩ් එකත් පොඩි කම්පියුටරයක් කියලා. හරිද? ඇත්තම කතාව එහෙම නෙවෙයි. මේක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කියලා කියන්නේ. නමුත් ඔයාලා දැනට හිතාගන්නකො මේකත් නිකන් චූටි කම්පියුටරයක් කියලා. එහෙමනම් මේකටත් අපිට ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් කනෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. කොහොමද කනෙක්ට් කරන්නේ? දැන් අපි පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කරන්නේ USB පෝට් එක හරහා. ඊට පස්සේ හෙඩ්ෆෝන් එකක් වගේ එකක් කනෙක්ට් කරනවා අපිට USB හරහාත් පුළුවන්. නැත්නම් 3.5 mm ඔඩියෝ පෝට් එක හරහා අපිට හෙඩ්සෙට් එකක් කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් උපකරණ කනෙක්ට් කරන්න අපේ පරිගණකයේ එක එක පෝට්ස් තියෙනවා. ඒ වගේම තමයි ආඩියුනෝ එකෙත් අපිට ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් කනෙක්ට් කරන්න එක එක පෝට්ස් තියෙනවා. හරිද? ඒ පෝට්ස් තමයි මේ තියෙන්නේ. මේ උඩ යට මේ තියෙන්නේ පින්ස් වගේ. මේ අග්‍ර නැත්තම් මෙන්න මේ තැන් වලට තමයි අපි අපේ ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් කනෙක්ට් කරන්න පුළුවන්. විශේෂත්වය තමයි අපි මේ පින්ස්, ඒ කියන්නේ මේ පෝට්ස් අපිට කියන්න පුළුවන් මේක 7 වෙනි පින් එක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා කියන්න පුළුවන්. 6 වෙනි පින් එක අපිට ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා කියන්න පුළුවන්. ඒ වගේ මේවා අපිට කෝඩ් එකෙන් මුලින්ම කන්ෆිගර් කරන්න පුළුවන් ඉන්පුට් විදියට හරි අවුට්පුට් විදියට හරි. එතකොට මේ චිප් එක දන්නවා මේ පින් එක හරහා මට ලැබෙන්නේ දත්. ඊට පස්සේ පස්වෙනි පින් එක අවුට්පුට් එකක් විදියට අපි ඩිෆයින් කරා නම් එතකොට චිප් එක දන්නවා පහ හරහා එළියට මොනවා හරි සිග්නල් එකක් තමයි යවන්න ඕනි කියලා වගේ එකක්. හරිද? ඉතින් අපේ තියෙන උපකරණ අනම්මනම් එක්ක අපි ඩිසයිඩ් කරනවා මොන පින්ස්ද ඉන්පුට් වෙන්න ඕනි මොන පින්ස්ද අවුට්පුට් වෙන්න ඕනි කියලා. ඉතින් මේකේ මේ වගේ ආඩියුනෝ බෝඩ් එකක් ගත්තට පස්සේ අපිට පින්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපේ අවශ්‍ය කරන මේ ප්‍රතිඵලය ලබා ගන්න අපිට අවශ්‍ය කරන පින්ස් එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇනලොග් තරංග වෙන්න පුළුවන්, ඩිජිටල් තරංග වෙන්න පුළුවන්. අපිට මේකට ඇතුළත් කරන්නත් පුළුවන්. ඒ වගේම සිග්නල්ස් එළියට ගන්නත් පුළුවන් ආඩියුනෝ බෝඩ් එක හරහා. හරි, දැන් අපි කතා කරමු ආඩියුනෝ බෝඩ් එකට සම්බන්ධ කරන්න පුළුවන් ඉන්පුට් සහ අවුට්පුට් ඩිවයිසස් මොනවද කියලා. හරිද? මේ තමයි මෙතන ආඩියුනෝ Uno බෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙතන නොයෙකුත් විදිහේ කම්පෝනන්ට්ස් තියෙනවා. ඉතින් අපි බලමු මේ අතරින් මොනවද ඉන්පුට් වෙන්නේ මොනවද අවුට්පුට් වෙන්නේ කියලා. එහෙම නැත්නම් දෙකටම නැති ඒවාත් තියෙනවද කියලාත් අපි බලමු. හරිද? හරි, මෙතෙන්දී අපි බලමු මෙන්න මෙතන උඩ තියෙන එක. මේකට කියනවා අපි අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකක් කියලා. අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකෙන් මොකද්ද කරන්නේ? එයා තරංගයක් යවලා ඒ තරංගය, ඒ කියන්නේ ශබ්ද තරංගයක් යවලා ඒ ශබ්ද තරංගෙ ගිහිල්ලා එන්න ගියපු වෙලාව ගණනය කරලා ඒක මත අපිට දුර ගණනය කිරීමක් කරලා අපිට ඒක ලබා දෙනවා. හරිද? මේක තමයි අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එකේ තියෙන ක්‍රියාකාරීත්වය. ඉතින් මේක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද?
ඉන්පුට් ඩිවයිස් එකක් විදියට අපිට ගන්න පුළුවන් නේ. මේ අල්ට්‍රාසවුන්ඩ් මේ එක තනි එකක් විදියට ගත්තොත් මේක ඉන්පුට් ඩිවයිස් එකක්. මේකෙන් අපිට ඩේටා එකක් තමයි අපිට එන්නේ. ඒ කියන්නේ මේක ඉස්සරහින් තියෙන දුර අපිට ලබා ගන්න පුළුවන් හින්දා අපිට මෙයාව ඉන්පුට් ඩිවයිස් එකක් විදියට කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ රිලේ එකක්. හරිද? ඒ කියන්නේ ලෝ වෝල්ටේජ් එකක් දීලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් Arduino board එකකින් අපිට බෑනේ ගෙදර තියෙන මේ ලයිට් එකක් හරි මෝටරයක් හරි මොකක් හරි විදුලි උපකරණයක් දුවන්න. ඇයි බැරි? Arduino එක වැඩ කරන්නේ 5 volts වලින්. නමුත් අපේ ගෙදර විදුලි උපකරණ වැඩ කරන්නේ 230 volts වලින් නේ. AC voltage එකකින් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපිට Arduino එක හරහා කෙලින්ම මේ වගේ AC උපකරණ රන් කරන්න බෑ. අන්න ඒ අවස්ථාවේදී අපිට රිලේ එකක් නැත්නම් රිලේ මොඩියුල් එකක් යූස් කරන්න වෙනවා. එතකොට රිලේ එක මොකද්ද? රිලේ එක ඇවිල්ලා මේ අවුට්පුට් ඩිවයිස් එකක්. ඒ කියන්නේ මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකත් එක්ක ලින්ක් වෙන විදියට අපි හිතුවොත් මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් යවන සිග්නල් එක අනුව මෙයා මේ යම්කිසි ක්‍රියාවලියක් කරනවානේ. ස්විචින් ක්‍රියාවලියක් කරනවා. ඉතින් අපිට මේ අවස්ථාවේදී මේ අවුට්පුට් ඩිවයිස් එකක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් රිලේ එක අපිට ඉන්පුට් එකක් විදියට ගන්න පුළුවන් අවස්ථාත් වෙනවා. හරිද? එහෙම ඒවත් තියෙනවා. ගොඩක් වෙලාවට අපි රිලේ එක අවුට්පුට් එකක් ලබා ගන්න උපකරණයක්. ඒ කියන්නේ මේක ඇත්තටම අවුට්පුට් එකක් තවත් අවුට්පුට් එකකට මේ කන්වර්ට් කරන්න ගන්න උපකරණයක්. ඉතින් මේ වගේ ඩිවයිස් එකක් හරිම සංකීර්ණයි. ඇත්තටම ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා කියන්න. මොකද මේකෙන් අපිට ඉන්පුට් උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ එහෙමත් කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ඉතින් සමහරක් උපකරණ ටිකක් සංකීර්ණයි. මෙහෙම කෙලින් කළු සුදු ඉරකින් වෙන් කරන්න ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා. හරි. ප්‍රධාන වශයෙන් සෙන්සර් එකක් නම් මොකක් හරි සෙන්සරයක් නම් ඒක ඉන්පුට් එකක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මොකක් හරි ඇක්චුවේටර් එකක් නම් අපිට ඒක පුළුවන් අවුට්පුට් ඩිවයිස් එකක් විදියට මේ කියන්නේ. ඇක්චුවේටර් එකක් කියන්නේ මොකක් හරි සිග්නල් එකක් දුන්නාම ඒකෙන් මොකක් හරි මූවමන්ට් එකක් නැත්නම් මිකැනිකල් මූවමන්ට් එකකට වගේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සිග්නල් එක මොකක් හරි මිකැනිකල් එෆර්ට් එකකට කන්වර්ට් වෙන ඩිවයිස් එකක් නම් අපි ඒක ඇක්චුවේටර් එකක් කියලා කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ සෙන්සර් එකක්. මේක ටෙම්පරේචර් හියුමිඩිටි සෙන්සර් එකක්. ඉතින් මේක සෙන්සර් එකක් හින්දා මේක ඉන්පුට් ඩිවයිස් එකක් වෙනවා. මෙතන තියෙන්නේ IR රිසීවර් එකක්. ඉතින් මේක ඇවිල්ලා ඉන්පුට් ඩිවයිස් එකක්. මොකද මේක IR රිසීවර් එකක්. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් නැත්තම් මෙන්න මේ වගේ රිමෝට් එකත් එක්ක පෙයා එකක් විදියට යූස් කරන සෙන්සර් එක. ඉතින් මේ රිමෝට් එකෙන් යවන තරංගය කැප්චර් කරගන්නේ මෙන්න මෙතන තියෙන මේ විශේෂ උපකරණය. ඉතින් ඒ සිග්නල් එක අපිට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට ලබා ගන්න මේ වගේ සෙන්සර් එකක් අපි යූස් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෝටර එකකුයි පෙත්තකුයි. පෙත්ත මොකද්ද? පෙත්ත ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද අපිට එහෙම කියන්න බෑනේ. හැබැයි මේ මෝටර එකයි මේ පෙත්තයි එකට ගැහුවම මේ දෙක අවුට්පුට් ඩිවයිස් එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. LED අවුට්පුට් ඩිවයිස්. මේක මොකද්ද? මේක ස්ටෙපර් ඩ්‍රයිවර් එකක්. හරි මේක මේ ස්ටෙපර් ඩ්‍රයිවර් එකක් වෙන්න පුළුවන්, මෝටර් ඩ්‍රයිවර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි මෝටර් ඩ්‍රයිවර් එකක්. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා ඇත්තටම අවුට්පුට්ස් දෙන එක තමයි කරන්නේ. ඉන්පුට් එක පදනම්ව අවුට්පුට්ස් නිකුත් කරන එක කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මෙයා ඉතින් අපිට අවුට්පුට් ඩිවයිස් එකක් විදියට තමයි මෙන්න මේ වගේ ඩ්‍රයිවර් එකක් අපිට හඳුන්වන්න පුළුවන්. මෙතන තියෙන CD එකන්නේ. CD එක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද? ගොඩක් වෙලාවට CD එක ඉන්පුට් ඩිවයිස් එකක්. මොකද CD එකේ තියෙන data අපි ගොඩක් වෙලාවට ඒ data read කරන එක තමයි කරන්නේ. ඉතින් එතකොට ඒක ඉන්පුට් ඩිවයිස් එකක්නේ. කම්පියුටරේට දත්ත ඇතුළත් වීම. ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකකින් ඒ කියන්නේ CD එකෙන් data එළියට අපි පරිගණකයට කොපි කරනවා නම් එතකොට CD එක ඉන්පුට් එකක් වගේ තමයි. මේවා හරි අමාරුයි. ඉතින් කම්පියුටරෙන් අපිට CD එක රයිට් කරන අවස්ථාවත් ඒ වගේම එන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉතින් කම්පියුටරින් data CD එකට යනවා. එතකොට අවුට්පුට් ඩිවයිස් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම හරියටම කියන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක නම් මේ එක්ස්ටෙන්ෂන් බෝඩ් එකක්. ඉතින් මේක Arduino Uno එක උඩ අපිට ප්‍රොටෝටයිප් කරන්න ලේසි වෙන්න හදපු බෝඩ් එකක්. ඉතින් මේකත් ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද කියලා කියන්න බැහැනේ. ඒ කියන්නේ ඒක නිකන්
වෙනමම මොකන් උපකරණයක්නේ. බ්‍රෙඩ් බෝඩ් එක අපිට එහෙම කියන්න බෑ. මෙතන මේ බස එකක් තියෙනවා. බස එකේ ඉන්න හැමතිස්සෙම ක්‍රියාවලිය තමයි සද්දයක් නිකුත් කරන එක. එතකොට ඒක ඇවිල්ලා අවුට්පුට් ඩිවයිස් එක. ඩයෝඩ් අපිට කියන්න බෑ. කැපැසිටර් අපිට කියන්න බෑ. LDR කියන්නේ ඉන්පුට් ඩිවයිස් එක. සෙන්සර් එකන්නේ. මෙතන තියෙන RGB LED එකක්. ඒ කියන්නේ ඒක අවුට්පුට් එක. මෙතන මොකද්ද මේ තෙමිස්ටර් සෙන්සර් එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් තියෙන. ඒක ඉන්පුට් ඩිවයිස් එකක්. ස්විච් මොකද වෙන්නේ? ස්විච් ඇවිල්ලා ඉන්පුට් ඩිවයිසස් විදියට අපිට මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට යූස් කරන්න පුළුවන්. එතකොට ඒවා ඉන්පුට් ඩිවයිස් නේ. මේක ඉබ්බුවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන 7 segment display එතකොට ඒවා මේවයි ඉලක්කම් දර්ශනය වෙන එක නෙවෙන්නේ. එතකොට ඒවා ඇවිල්ලා මොනවද? output devices. හරිද? මේ රිමෝට් එක input device එක. resistor අපිට කියන්න බෑ. බැටරිය input device එකක්ද output device එකක්ද? හරි අමාරුයි ඒ වගේ එකක් කියන්න. ඉතින් මෙයා නම් output යන්නේ නිකුත් කරන්නේ මෙයා තරංගයක් නිකුත් කරනවනේ හැමතිස්සෙම. එතකොට අපිට කියන්න පුළුවන් මෙයා output device එකක් කියලා නේ. හරි ටික හිතා ගන්න බැරි device එකක් නේ. බැටරිය input එකක්ද output එකක්ද කියලා කියන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා මේ output එකක් නිකුත් කරන දෙයක්. හැබැයි හිතන්නකෝ දැන් මේ බැටරිය අපි මේ ඩිජිටල් පෝට් එකකට සම්බන්ධ කරලා තියෙනවා කියලා. හරි ඇනලොග් පෝට් එකකට හරි. එතකොට මෙයා ඉන්පුට් එකක් වෙන්නත් පුළුවන් වෙන පරිපතයකට. හරි වෙන පරිපතයකට ඉන්පුට් එකක් විදියට අපිට කියන්න පුළුවන්. මේක විතරක් හිතුවොත් ඉතින් එතකොට එහෙම හරියටම කියන්න බෑ. ඉතින් මෙයා අවුට්පුට් එකක් දුන්න ප්‍රමාණයෙන් ගොඩක් වෙලාවට ඉතින් මෙයා සිග්නල් එකක් නැත්තම් පවර් සෝස් එකක් විදියට වෙන පරිපතයකට සම්බන්ධ වෙනවා. එතකොට එයා ඉන්පුට් එකක් ඒ කියන්නේ පවර් සප්ලයි එක ඉන්පුට් සප්ලයි කියලානේ අපි කියන්නේ. එතකොට ඒ ලොජික් එකකින් හිතුවොත් මෙයා ගොඩක් වෙලාවට වෙන මොකක් හරි පරිපතයකට ඉන්පුට් එකක් විදියට යූස් වෙන්න පුළුවන්. හරි වැඩි හිතන්න ඕනේ නැහැ. ඉතින් නිකන් ඔයාට තේරෙන විදියට හිතන්න මේක පොටෙන්ෂියෝමීටර් එක ඉන්පුට් එකන්නේ. මේක කොච්චර කැරකෙවුනද කියලා අපිට බලා ගන්න. සර්වෝ එක මෙයා ඉලෙක්ට්‍රිසිටි දුන්නම නැත්නම් මොකක් හරි සිග්නල් එකක් අපි මෙයාට දුන්නම PWM එකක් මෙයා යම් කිසි අංශක ගාණක් කැරකෙනවා. එතකොට ඒක ඇවිල්ලා අවුට්පුට් ඩිවයිස් එකක්. මේ ස්ටෙපර් මෝටර් එක අනිවාර්යයෙන්ම අවුට්පුට් ඩිවයිස් එකක්. මෙයාටත් සිග්නල්ස් දුන්නම මෝටර් ඩ්‍රයිව් එකෙන් මෙයා කැරකෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන මේ LCD පැනල් එක ඒකත් අවුට්පුට් ඩිවයිස් එකක්. එයාට අවශ්‍ය කරන සිග්නල්ස් ටික දුන්නම අපිට මේකේ කැරක්ටර්ස් ඩිස්ප්ලේ කරන්න පුළුවන්. හරි අපි තාම පොඩි සරල අභ්‍යාසයක් කරමු. දැන් මෙතන තියෙනවා උපකරණ දෙකක්. හරිද? එකක් ඇවිල්ලා ස්විච් එකක් අනිත් එක ඇවිල්ලා ටෝච් බල්බ් එකක්. හරිද? දැන් ඔයාලා බලලා හොඳට කල්පනා කරලා කමෙන්ට් එකක් දාන්න බලන්න ඔයාලගේ උත්තරේ ස්විච් එක කියන්නේ මොකක්ද? ඉන්පුට් ඩිවයිස් එකක්ද? අවුට්පුට් ඩිවයිස් එකක්ද? ඒ වගේම ටෝච් බල්බ් එක කියන්නේ මොකක්ද කියලා. හරිද? මේක හොඳට කල්පනා කරලා කමෙන්ට් එකක් දාන්න බලන්නකෝ. හරි යාළුවනේ දැන් අපි ආඩියුනෝ බෝඩ් එකත් එක්ක වැඩ කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේ ටියුටෝරියල් එකේ මගේ ප්‍රධාන අරමුණක් උනේ ඔයාලට මේකේ මේ තියෙන LED එක පත්තු කරලා පෙන්වන එක. හරිද? මේ තියෙන්නේ ඉන්බිල්ට් LED එක. ඉතින් අපි බලමු සරලව කොහොමද මේ ඉන්බිල්ට් LED එක පත්තු කරන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා ඒක පත්තු කරන්න නම් අපි මේකට කෝඩ් එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. කොහොමද කෝඩ් එකක් අප්ලෝඩ් කරන්නේ? අපි මේක USB කේබල් එක හරහා අපේ පරිගණකයට සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් අපි පරිගණකයේ තියෙන ප්‍රෝග්‍රෑම් එක තමයි USB කේබල් එක හරහා මේ චිප් එකට ඇතුළත් කරන්නේ. ඒ ඇතුළත් කරන ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි අපි මේ මෙතන තියෙන LED එක පත්තු කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ටියුටෝරියල් එකේදී මම කෝඩ් ඔයාලට ලියන විදිය ගැන වැඩිය ගැඹුරට යන්නේ නැහැ. මට ඕන කරන්නේ මේ LED එක ඔයාලත් එක්ක ඉක්මනින් පත්තු කරගන්න. හරි අපි බලමු කොහොමද අපි මේ Arduino board එකට කෝඩ් එක අපි අප්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මුලින්ම start menu එකට ගිහිල්ලා ඔයාලගේ Arduino IDE එක open කරගන්න. හරිද? මේ විදියට ඒක open වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අලුත් sketch එකක් හදාගන්න. ඉතින් sketch එකක් කියන්නේ මොකක්ද කියලා අපි බැලුවා. ඒක තමයි Arduino code එක. ඉතින් ඔයාලගේ මොනවා හරි මේ විදිහට කෝඩ් එකක් ඕපන් වෙනවා නම් ඒ තමයි ඔයාලා අන්තිමට වැඩ කර හිටපු කෝඩ් එක. ඉතින් අපි මෙතෙන්දි කරන්නේ new sketch කියන එකට යනවා. file new sketch
ඒ කියන්නේ අලුත් කෝඩ් එකක් ලියන්න ඕන කරන එක. හරිද? ඉතින් ඔයාලට මේක මෙහෙමම තිබුණත් කමක් නැහැ. ඉතින් ඔයාලට මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද ඒ කියන්නේ මොනවා හරි කෝඩ් එකක් රන් වෙනවා නම් මේ අපේ Arduino එකේදී ඒක අපි නවත්ත ගන්න විදිය මුලින්ම බලමු. ඊට පස්සේ අපි මේක බ්ලින්ක් කරමු. හරිද? ඊට පස්සේ මේ පරණ ප්‍රෝග්‍රෑම් එක මම අහනවා. මේක තමයි අලුත්ම ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකේ කොටස් දෙකක් තියෙනවා. මොනවද මේ දෙක? void setup කියලා කොටසක් තියෙනවා. void loop කියලා කොටසක් තියෙනවා. මේක තමයි Arduino ප්‍රෝග්‍රෑම් එකක තියෙන ප්‍රධාන කොටස් දෙක. හරිද? මේවයි ඇතුලේ තමයි අපි කෝඩ් ලියන්නේ. මේවයින් එළියෙත් ලියන්න පුළුවන්. ඒවා අපි පස්සේදී කතා කරමු. දැනට මතක තියාගන්න void setup සහ void loop කියන්නේ Arduino කෝඩ් එකක තියෙන ප්‍රධාන කොටස් දෙක විදියට. හරිද? ඉතින් මොනවා හරි කෝඩ් එකක් තියෙනවා නම් මේකේ මේ LED එක blink වෙනවා නම් හරි මොනවා හරි දෙයක් වෙනවා නම් ඔයාලට ගණන් තියෙන්නේ ඒ විදියට new එකක් ගිහිල්ලා මේක ඔයාගේ බෝඩ් එකට අප්ලෝඩ් කරන එක. ඉතින් ඔයාලා දන්නවා මේ බෝඩ් එක මොකක්ද කියලාද? මේක Arduino Mega බෝඩ් එකක්. ඉතින් මෙතන තියෙන TNC කියලානේ. ඒක වැරදිනේ. මෙතන drop down එකෙන් ඔයාලට select කරන්න පුළුවන් Arduino Mega කොම් 8 තියෙනවා කියලා. ඉතින් අපි ගිය පාර වීඩියෝ එකේ කතා කරා කොහොමද කොම් පෝට් එක select කරන්නේ මේ දේවල්. ඉතින් ඔයාලා බෝඩ් එක මෙතනින් උනත් ඔයාලට select කරගන්න පුළුවන් Arduino Mega එකක් කියලා. ඊට පස්සේ පෝට් එක Arduino Mega එක COM 8 කියන එකේ තියෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේ බැලුවානේ කොහොමද මේ COM පෝට් අඳුරගන්නේ, ඒවා කොහොමද බලාගන්නේ කියන එක. ඒක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඔයාලට කලින් වීඩියෝ එක බලන්න පුළුවන් setup කිරීම කියන එක. එතකොට ඒකෙන් ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි blank code එකක් අපි මේකට මුලින්ම දාමු. ඔයාලා දන්නවා blank code එකක් දාන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මෙතන buttons දෙකක් තියෙනවා. එකක් තමයි verify කියලා බටන් එකක් තියෙනවා. එකක් තමයි upload කියලා බටන් එකක් තියෙනවා. verify කියන එකෙන් කරන්නේ කෝඩ් එකේ මොන හරි වැරද්දක් තියෙනවද කියලා බලන එක. ඉතින් මම මේක verify කරන්නම්කෝ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් done compiling කියලා. හරිද? compile වුණා කියලා. ඒ කියන්නේ මෙතන අපි ඉංග්‍රීසියෙන් type කරාට මෙතන තියෙන මේ බෝඩ් එකට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මේක වෙන ෆෝමැට් එකකට කන්වර්ට් වෙනවා. හරිද? ඒ ෆෝමැට් එකට කන්වර්ට් වුණා කියන එක තමයි මේ මෙතන done compiling කියලා කියන්නේ. හරිද? මෙතන done compiling කියලා වැටෙනවා නම් ඒ කියන්නේ ඒක වෙන ෆෝමැට් එකකට කන්වර්ට් වුණා කියන එක. හරි? උදාහරණයක් විදියට මම මෙතන මේ තියෙන මොන හරි දෙයක් වෙනස් කරන්න. මේ curly bracket එක මම අයින් කරා. අයින් කළා මම මේක දැම්මොත් මෙතන verify කියන එක ඔයාලට පේනවද? compilation error කියලා එකක් ආවා. මොකද්ද? expected in curly braces කියන එකනේ. ඒ කියන්නේ curly brace එකක් අවශ්‍යයි කියන එක පේනවා. ඉතින් මම ආපහු මේක දාලා verify කරොත් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ආපහු compile වෙනවා. මෙතන මේ තියෙන upload button එකේ කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේක compile කරන එක. ඒ කියන්නේ අපි අර මේ verify button එක ඔබවම වෙච්ච ක්‍රියාවලියත් වෙලා ඊට අමතරව ඒ compile වෙච්ච එක මේ board එකට upload කිරීමත් ඒ කාර්යයන් දෙකම එකට තමයි මේ බටන් එකේ වෙන්නේ. ඒ කියන්නේ අප්ලෝඩ් බටන් එක එබ්බුවම. ඉතින් අපි මේක අප්ලෝඩ් කරලා බලමු. අප්ලෝඩ් කරාම data transfer එකක් වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මෙතෙන් තියෙන LED දෙක ඉතාමත්ම වේගෙන් blink වුණා. මොකද data ටිකක් කම්පියුටරේ හරහා මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකට ආවා නේ. එතකොට මේකේ blank code එකක් තමයි දැන් තියෙන්නේ. හරි? blank code එකක් අපි මේකට අප්ලෝඩ් කරා. ඉතින් ඔයාලට මේ reset button එක ඔබන්නත් පුළුවන්. හරිද? ඉතින් දැන් තියෙන blank code එක. ඉතින් මම ඔයාලට කිව්වා අපි මේ මෙතන තියෙන LED එක අපි blink කරනවා කියලා. හරිද? මොකක් හරි හේතුවකට දැන් මෙතන තියෙන මේ LED එක පත්තු වෙනවා. මම මේක පොඩ්ඩක් ගලවලා ගහලා බලන්න. මොකක්ද හේතුව කියලා. සාමාන්‍යයෙන් ඉතින් එහෙම පත්තු වෙන විදියක් නැහැ. ගලවලා ගහුවට පස්සේ නම් හරි ගියා. ඒ LED එක off වුණා. මොකක් හරි මේකේ මොනවා හරි පොඩි වෙනස්කමක් වුණා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඉතින් ඒක ඩිෆෝල්ට් බිහේවියර් එක නෙවෙයි. හරි? මොකක් හරි හේතුවකට ඒක පත් වෙන්න ගත්තා. මටත් හිතා ගන්න බෑ ඇයි ඒක එහෙම උනේ කියන එක. සාමාන්‍යයෙන් එහෙම වෙන්න විදියක් නැහැ. මොකද මෙතන blank code එකනේ තියෙන්නේ. මං කිව්වා මේක digital pin number 13ට තමයි මේ තියෙන LED එක link වෙලා තියෙන්නේ කියලා. මොකක් හරි හේතුවකට ඒක එහෙම වුණා. ඒක අනපේක්ෂිත දෙයක්. මේ බෝඩ් එකට මේ බෝඩ් එක හදන කට්ටිය ඒ විදිහට ඒක වෙන්න කියලා තියන්න පුළුවන්. මොකක් හරි හේතුවකට. හරිද? මොන හරි අනපේක්ෂිත බිහේවියර් එකක් තියෙනවා. සමහරක් විට මේ USB port එකෙන් ගලවලා ගහුවම හරියන්නේ නැත්නම් reset button එක ඔබලා බලන්න කෝඩ් එක අප්ලෝඩ් කරපු ගමන් එහෙම වෙන්න පුළුවන්. ඉතින් දැනුත් ඒක පත්තු වෙනවා. කමන්නේ. අපි ඔක කොහොම තියාගෙන ඉස්සරහට යමු. ඒකට හේතුව මට මේ වෙලාවේ හරියටම කියන්න බෑ. මොකද මෙතන කෝඩ් එක blank වෙලා
ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. ඉතින් අපිට ඕන හිතාමතා මේක ඕෆ් කරලා දාන්න පුළුවන්. නමුත් මං හිතනවා මේකට මේ වෙනත් එළියෙන් එක්ස්ටර්නල් LED එකක් දැම්මොත් අපිට ওই ප්‍රශ්නේ එන එකක් නැහැ කියලා. හරි. අපි ආපහු වතාවක් ඕනනම් මේක අප්ලෝඩ් කරලා බලමු. ඇයි එහෙම දෙයක් වෙන්නේ කියලා මට මේ වෙලාවේ පැහැදිලි කරන්න අමාරුයි. නමුත් මේක අනපේක්ෂිතයි. හරිද? සමහරකට බග් එකක් එන්න පුළුවන්. software බග් එකක් එන්න පුළුවන්. ඉතින් ඕන දෙයක් වෙන්න පුළුවන්. හරි. කොහොම හරි ගමන්නේ. අපි මේකේ අපේ ගෝල් එකට යමු. මේ LED එක බ්ලින්ක් කරන එක තමයි අපේ ගෝල් එකනේ. මං කිව්වා කෝඩ් මොනවද ලියන්නේ නැතුව අපි මේක බ්ලින්ක් කරනවා කියලා. ඉතින් ඔයාලට මෙතන මේ එක්සාම්පල්ස් ගොඩක් තියෙනවා. මේ එක්සාම්පල්ස් වල එක එක කැටගරිස් තියෙනවා. හරිද? ගණන් ගන්න එපා. සමහර දේවල් ඔයාලගේ කියන තියෙන්න පුළුවන්. මම එක එක ලයිබ්‍රරීස් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා. ඉතින් ඔයාලා තව ටිකක් මේක හොඳට ඉගෙන ගත්තාම අපි බලමු කොහොමද ලයිබ්‍රරීස් ඉන්ස්ටෝල් කරලා ලොකු වැඩ කරන්නේ කියලා. දැනට මෙතන මේ එක්සාම්පල්ස් ගොඩේ තියෙනවා බේසික්ස් කියලා එකක්. බේසික්ස් වල බ්ලින්ක් කියලා එකක් තියෙනවා. හරිද? මේ බ්ලින්ක් කියන එක ඔබ බ්ලින්ක් කියන එක එබුවට පස්සේ මේ විදියට තවත් ස්කෙච් එකක් ලෝඩ් වෙනවා. කොහෙන්ද මේ ස්කෙච් එක එන්නේ? මේ ස්කෙච් එක එන්නේ ඔයාලගේ Arduino install කරද්දි එයාලා මේ කෝඩ් එක අපිට දීලා තියෙනවා මේ LED එක ටෙස්ට් කරන්න. හරිද? එතකොට මම මේක මොනවද පැහැදිලි කරන්න යන්නේ නැහැ දැනට. මුලින්ම අපි මේක අප්ලෝඩ් කරලා බලමු. මේක හරි. අපි මුලින්ම වෙරිෆයි කරමු මේ කෝඩ් එකේ මොනවද වැරදි තියෙනවද කියලා. නෑ, වැරද්දක් නැති පාටයි. වැරද්දක් නෑ කියලා කියන්නේ සින්ටැක්ස් එක හරි කියලා. කියන්නේ මේක හරි විදියට ලියලා තියෙනවා. හැබැයි මේ අවශ්‍ය දේ කෙරෙයිද නැද්ද කියන එක වෙරිෆයි එකෙන් කියන්න බෑ. වෙරිෆයි එක නිකන් ග්‍රැමර් හරිද කියලා බලනවා වගේ වැඩක්. හරිද? ග්‍රැමර් හරි වුණා කියලා වාක්‍ය හරි වෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි මේක වෙරිෆයි කරලත් බැලුවා. ඊළඟට අපි මේක අප්ලෝඩ් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම මෙතන අප්ලෝඩ් බටන් එක ක්ලික් කරනවා. ඉතින් මුලින්ම කම්පයිල් වෙලා ඊට පස්සේ ඒ කම්පයිල් වෙච්ච කෝඩ් එක මේකට යවනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ LED එක බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඉන්බිල්ට් LED එක මේ විදියට අපිට බ්ලින්ක් කරගන්න පුළුවන්. කොහොමද දැන් මේ බ්ලින්ක් වෙන LED එක අපි නවත්තන්නේ? කියන්නේ දැන් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවනේ. මෙතන මේ රීසෙට් බටන් එකක් තියෙනවා. ඔයාලට මේ රීසෙට් බටන් එකත් ඔබන්න පුළුවන්. එබුවම මොකද වෙන්නේ? රීසෙට් බටන් එක එබුවම කෝඩ් එක මුලින් ඉඳන් රන් වෙන එක තමයි වෙන්නේ. ඉතින් බ්ලින්ක් වෙවි තිබ්බනම් ආපහු බ්ලින්ක් වෙන්න මුලින් ඉඳන් පටන් ගන්න. ඉතින් මේ අවස්ථාවේ මේ බෝඩ් එක මේ කියන්නේ කරන්ට් එක දීලා තියෙන තාක්කල් මේ LED එක බ්ලින්ක් වෙනවා. හරිද? රීසෙට් බටන් එකකින් නැවත වතාවක් කෝඩ් එක අර අපි දාපු ප්‍රෝග්‍රෑම් එක නැවත වතාවක් රන් කරන එක තමයි කරන්නේ. හරිද? ඉතින් රීසෙට් බටන් එකේ ඔයාලට රොබෝ කෙනෙක් වගේ හැදුවොත් ඒ රොබෝව මුලින් ඉඳන් ක්‍රියාත්මක කරන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න පුළුවන් මේ බටන් එකේ. ඔක්කොම කෝඩ් එක මුලින් ඉඳන් රන් කරන්න කියලා කියන එක තමයි සරලව මේ රීසෙට් බටන් එකෙන් වෙන්නේ. හරි? දැන් ඔයාලට LED එක බ්ලින්ක් වෙනවා. කෝඩ් එකක් රන් වෙනවා. නැවත වතාවක් අපි බලමු අපේ බ්ලැන්ක් කෝඩ් එක අප්ලෝඩ් කරලා මේ බ්ලින්ක් වෙන එක නවතිද කියලා. මේ තියෙන මගේ බ්ලැන්ක් කෝඩ් එක. ඉතින් මම මේ බ්ලැන්ක් කෝඩ් එක අප්ලෝඩ් කරොත් මේකේ තියෙන අර බ්ලින්ක් ප්‍රෝග්‍රෑම් එක මැකෙනවා. මැකිලා බ්ලින්ක් වෙන එක නවතිනවා. මොකක් හරි හේතුවකට මේක පත්තු වෙන්නත් ගන්නවා. ඒක අනපේක්ෂිතයි. එහෙම වෙන්න පුළුවන්. හරිද? අපි ඉස්සරහට බලමු digital pin number 13 එකට එළියෙන් external LED එකක් සම්බන්ධ කළා මොකද මේ අවස්ථාව වෙන්නේ කියලා. ඉතින් අපිට මේක හිතාමතාම off කරලා දාන්න පුළුවන්. මොකක් හරි හේතුවකට මෙතන මේ pull up resistor එකක් හරි මොකක් හරි තියෙන්න පුළුවන්. මේ pin එක high හරි තියාගෙන ඉන්න ඒක අපි හරියටම දන්නේ නැහැ. මේ එක එක board manufacturers ලා එක එක දේවල් කරනවා. සාමාන්‍යයෙන් නම් off වෙන්න ඕනේ. ඉතින් ඔයාලත් කියන්න බලන්න මේ ඔයාලගේ Arduino board එකට මේ program එකම දාලා මේ විදිහට පත් වෙනවද කියලා. මේක මගේ board එකට විතරක් විශේෂ දෙයක්ද කියලා දන්නේ නැහැනේ. හරිද? සාමාන්‍ය දෙයක් නෙවෙයි. හරි. අපි නැවත වතාවක් blink program එකට යමු. කොහොමද blink program එකට යන්නේ? file example basics blink. හරිද? ඉතින් මම මේක මෙතන තියෙන හින්දා මම මෙතනින් ඒක ආපහු අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ඉවරලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් ආපහු blink වෙනවනේ. මේ තියෙන blink වෙනවා. හරි. දැන් ඔයාලට පුළුවන් පොඩි දෙයක් කරන්න. හරිද? මෙන්න මෙතන මේ ඩිලේ එකක් කියලා තියෙන්නේ. මෙන්න මෙතන මේ කෝඩ් එකේ තියෙනවනේ ඩිලේ කියලා එකක්. ඩිලේ කියන්නේ කොච්චර ඉන්නවද කියලා. කොච්චර කාලයක් අපි බලන් ඉන්නවද කියලා. හරිද? මම සරලව මේ කෝඩ් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ලොකුවට මේක වැඩි හිතන්න එපා. නමුත් මෙහෙම void setup එකේ කරන්නේ ගොඩක් වෙලාවට
සරලව කියන්නේ මේ තියෙන pins අපි කියවනේ input තියෙනවා අපිට output තියෙනවා කියලා. අපි කිව්වා input devices අපි මේකට connect කරන්න පුළුවන්, output devices අපිට මේ board එකට connect කරන්න පුළුවන් කියලා. මෙතන අපි void setup එකේදී ගොඩක් වෙලාවට කරන්නේ අපි මේ මෙන්න මේ pin එකට input එකක් සම්බන්ධ කරනවා. මේ pin එකට අපි සම්බන්ධ කරන්නේ output එක. අන්න ඒ වගේ දෙයක් විදහා දක්වන්න අපි මේ void setup කියන එක පාවිච්චි කරනවා. void setup එක ඇතුලේ අපි කියනවා pin එකක් input එකක් වෙනවද output එකක් වෙනවද කියලා. හරිද? ඒකට විශේෂ command එකක් තියෙනවා. ඒ command එක තමයි pin mode කියලා කියන්නේ. pin එකේ mode එක මොකද්ද? දැන් මේ අවස්ථාවේ අපි LED එක blink කරන හින්දා ඒක output එකක් කියලා කියනවා. මේ වැඩි ගණන් ගන්න එපා මේ වචන මොනවද කියලා. මං කිව්වා මේ inbuilt LED එක digital pin 13ට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ මෙතන ඔයා 13 දැම්මත් හරි. හරි. දැන් ඔයාලට තේරෙනවද pin mode 13 වෙනි pin එක 13 වෙනි pin එක මොකක්ද ඒක ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද 13 වෙනි pin එකටනේ මේ LED එක මං කිව්වේ සම්බන්ධ වෙලා තියෙනවා කියලා. LED එක අවුට්පුට් එකක් නේ. ඒක නිසා 13 වෙනි pin එක අවුට්පුට් එකක් විදියට ඩික්ලෙයාර් කරන්න අපි මේ pin mode කියන command එක use කරනවා. හරිද? ඉතින් ඔයාලට 12 වෙනි pin එක අවුට්පුට් එකක් කරන්න ඕන නම් මොකද කරන්නේ? එහෙනම් ඔයාලා මෙතන pin mode එක දායි. pin mode එක දාලා 12 output එකක් විදිහට දානවා. හරි? ඉතින් අපි මෙතන මේ 12 නෙවෙයි අපි 13 නේ output එක. ඉතින් අපි බලමු මේ 13 කරාමත් මේ විදිහටම program එක run වෙයිද කියලා. අපි මුලින්ම verify කරලා බලමු මේ අපි ලියපු එක හරිද කියලා. හරි done compiling වුණා. අපි මේක upload කරමු. program එකට වෙනසක් වෙන්න ඕනේ නැහැ. මොකද දැන් මේ මං කිව්වේ 13 කියන්නේ අපේ 13 වෙනි pin එකට තමයි LED එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක වැඩ කරනවා. හරි? කලින් program එක විදිහටම වැඩ කරනවා. මේ 13 කියන එකම තමයි මේ මෙතන මේ මෙයාලා අභ්‍යන්තර විචල්‍යයක් නැත්තම් මේ මෙයාලගේ සිස්ටම් එකේ තියෙන වේරියබල් එකකින් 13 වෙනුවට LED built in කියන විචල්‍යය. හරිද? මේ LED built in මේ තියෙන hash define LED built in කියන එක 13යි කියලා මේ මෙතන අගයක් පෙන්වන්නේ. හරිද? ඒක define කරලා තියෙන්නේ. හරිද? කොහෙද define කරලා තියෙන්නේ? internally. ඒ කියන්නේ මේ Arduino මේ කෝඩ් එක නිර්මාණය කරන මෙන්න මේ විදිහේ දෙයක් තමයි වෙන්නේ කියලා ඒ කියන්නේ අර්ථ දක්වන කට්ටිය LED built in කිව්වොත් Arduino Mega Uno Nano වගේ බෝඩ් එකක් නම් මෙතන LED built in කිව්වොත් අන්න ඒ වෙනුවට ආදේශ කරන්න කියලා කියන 13. ඒ කියන්නේ මෙතන LED built in කිව්වත් 13 කිව්වත් එකම දේ තමයි වෙන්නේ. ඉතින් අපි කෝඩ් ලියද්දී අපි ලියන්නේ 13 වෙනි pin එක output එකක් කියලානේ. ඉතින් ඔයාලට මේ අප්ලෝඩ් කරන්න ෂෝට්කට් එකක් තියෙනවා control මතක විදිහට control U. හරි? මෙතන ඔයාලා keyboard එකේ control U එබුවොත් මේක අප්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මේ බටන් එක ඔබන්න පුළුවන්. ඉතින් 13 දැම්මත් LED built in කියන එක දැම්මත් අපිට දෙකම එකම දේ තමයි වෙන්නේ. හරි? හරි. ඊට පස්සේ දැන් void setup එක මතක තියාගන්න මේ program එකේ කොටස් දෙකක් තියෙනවා කියලා කිව්වනේ මම. මොකද්ද පළවෙනි කොටස void setup එක ඊළඟට void loop එක. මේ code එක මෙතන මේ ගහලා තියෙන ඒවා run වෙන්නේ උඩ ඉඳන් යටට පේලියෙන් පේලියට. හරිද? පේලියෙන් පේලියට. මේ මෙතන තියෙන්නේ මොකද්ද? මේ ඇලයිරකුයි තරු ලකුණකුයි තියෙනවා. ඊට පස්සේ මොනවා හරි මේ program එක ගැන විස්තරයක් තියෙනවා. ඔයාලා මේක යටට ගියොත් ආපහු ඔයාලට තියෙන තරුවයි ඇලයිරකුයි. මෙන්න මේ ඇලයිරයි තරුවයි ඇලයිරකුයි අතර මොනවා හරි දෙයක් තිබ්බොත් ඒක කමෙන්ට් එකක්. හරිද? මල්ටි ලයින් කමෙන්ට් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මොන හරි විස්තරයක් ටයිප් කරන්න පුළුවන්. ඔයාලට ඔයාගේ නම, මේ ප්‍රෝග්‍රෑම් එක ලියපු දවස ඕන එකක් මේක ලියන්න පුළුවන්. මේ තරුවයි ඇලයිරයි අතර ලියන ඕනම එකක් නිකන් කමෙන්ට් එකක් විදිහට තමයි මේ කියන්නේ මේ කම්පියුටරේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අයිඩෙන්ටිෆයි කරගන්නේ. තේරුණාද? කමෙන්ට් එකක් කියන්නේ මොකක් හරි ඩිස්ක්‍රිප්ෂන් එකක්. හරිද?
මොකක් හරි අපිට පැහැදිලි කිරීමක් නැත්නම් අපි මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා අපිට මෙතන පොඩ්ඩක් මතක තියාගන්න ඕන නම් අපිට මේක මෙහෙම අපිට ඕන විදිහට ලියන්න පුළුවන් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි මොකෙන් හරි මේ විදිහට ලියලා තියන්න පුළුවන්. හරිද? මේක අවශ්‍ය නැහැ. ඉතින් මේව වැඩක් නැහැ. හරි ඔන්න මම අකලා දැම්මා. ඊට පස්සේ තව එකක් තියෙනවා. අපි හිතමු පේලියකට සීමා වෙච්ච මොන හරි කමෙන්ට් එකක් ගන්න අපිට එලෙයිරි දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ කෝඩ් එකේ මේ බ්ලින්ක් ප්‍රෝග්‍රෑම් එක ලියපු කට්ටිය මෙන්න මෙතන නිකන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහකට මේකත් ඇවිල්ලා කමෙන්ට් එකක් නේ. තනි මේ වෙයි මොනවත් මේ කියන්නේ ෆන්ක්ෂන් එකක් නෑ. ඇත්තටම අපේ වැඩේ පටන් ගන්න මෙන්න මේ void setup කියන එකෙන්. හරිද? void setup එක තමයි මුලින්ම run වෙන්නේ. ඉතින් ඒක ඇතුලේ ආපහු කමෙන්ට් එකක් තියෙනවා. මේකත් වැඩක් නැහැ ඉතින් නේ. 13 වෙනි පින් එක output එකක්. ඉතින් ඔයාලට ඕන නම් මෙතන මේ කමාන්ඩ් එක ඉවර වෙන්නේ මෙන්න මේ semicolon එකෙන්. හරිද? මොනවා හරි කමාන්ඩ් එකක් මේ pin mode කියන එකනේ කමාන්ඩ් එක. pin mode කියන කමාන්ඩ් එක ඉවර වෙනවා semicolon එක. ඉතින් එතනින් පස්සේ මොන හරි තිබ්බොත් ඒක තමයි ඊගාවට රන් වෙන්නේ. ඉතින් මෙතන අපිට මේ මෙහෙම එකක් ගහන්න පුළුවන්. මෙතන කමෙන්ට් එකක් ගහන්න පුළුවන්. ඉතින් මේක රන් වෙනවද නැහැ. මොකද මේක කමෙන්ට් එකක්. ඉතින් ඔයාලට මේක යට පේලිය උනත් දාන්න පුළුවන් නේ. මේ semicolon එකෙන් පස්සේ මොන හරි දෙයක් තිබ්බොත් ඒක රන් වෙනවා. හැබැයි රන් වෙන්නේ මෙතන මේක ඊළඟ පේලියෙම කමෙන්ට් එකක් විදිහට තමයි මෙයා සලකන්නේ. ඉතින් එතකොට මේක මෙතන තිබ්බත් ඒක රන් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා මෙතන වෙන කමාන්ඩ් එකක් දාලා තිබ්බනම් ඒක රන් වෙනවා. හොඳේ. දැන් අපි හිතමු 13 වෙනි පින් එකත් අවුට්පුට් එකක් කළා. ඔයාලට 12 වෙනි පින් එකත් අවුට්පුට් එකක් ගන්න ඕන නම් මෙතන මම මෙතන කොපි පේස්ට් කරලා දැම්මොත් මෙහෙම ඔන්න දැන් පින් මෝඩ් 13 අවුට්පුට් එකක් කරනවා. ඊට පස්සේ මේ කමාන්ඩ් එක මෙතනින් ඉවරයි. ඔන්න ඊළඟ කමාන්ඩ් එකක් තමයි දැන් තියෙන්නේ. එතකොට මේක රන් වෙනවා. හොඳේ. දැන් මෙතන ආපහු ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි 12 වෙනි පින් එක අවුට්පුට් එකක් කියලා. ඉතින් අපි එච්චර සංකීර්ණ කරගන්න ඕනේ. ඔන්න ඔහොම තියමු. හරි 13 වෙනි පින් එක අවුට්පුට් එක. ඉතින් මං කිව්වා LED built in වෙනුවට ඔයාලට 13 පාවිච්චි කරන්න පුළුවන් නේ. ඉතින් අපි ඒ LED built in කියන එක වෙනුවට 13 දාමුකෝ. හරි. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලමු. ඉතින් මේවා ඔක්කොම කමෙන්ට්ස් නේ. මේවා මං ඔක්කොම අයින් කරන්නම්. ඔයාලට පැහැදිලි වෙන්න වැඩක් නැහැ නේ. කමෙන්ට්ස් නේ තියෙන්නේ මොනවද කියලා මම පැහැදිලි කරන්නම් ඔයාලට. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එක මේ අර දඩ හැල්ලක් තිබ්බේ ඒ ඔක්කොම කමෙන්ට්ස්. හරිද? ඒ ප්‍රෝග්‍රෑම් එක විස්තර කරන්න තමයි තිබ්බේ. මේක කවුද ලිව්වේ? ඒ වගේ වැල්වට අරන් ගොඩක් තමයි එතන තිබ්බේ. හරිද? void setup එක මේ බෝඩ් එකට කරන්ට් එක දීපු ගමන් void setup එක එකපාරක් රන් වෙනවා. එකපාරයි රන් වෙන්නේ මත තියාගන්න. හරිද? උඩ ඉඳන් පල්ලෙහාට පළවෙනි පේලියේ ඉඳන් යටට තමයි රන් වෙන්නේ. void setup කියන සීමාව තියෙන්නේ මෙන්න මේ බ්‍රැකට් දෙක අතරේ. හරිද? මේ බ්‍රැකට් දෙක අතරේ ගහන කමාන්ඩ්ස් ඕන එකක්. හරිද? මෙතන ඔයාට පිළිවෙලට ගහත හැකි කමාන්ඩ්ස්. හරිද? මේ බ්‍රැකට් එකෙන් තමයි සීමාව තීරණය වෙන්නේ. මේ කර්ලි බ්‍රැකට් එකෙන්. හරිද? කර්ලි බ්‍රැකට් එකෙන් සීමාව තීරණය වෙනවා. එතන ඉඳන් ඇතුලේ තියෙන ඕන කමාන්ඩ් එකක් උඩ ඉඳන් යටට රන් වෙනවා එක එක. හරිද? දැන් මෙතන පින් මෝඩ් 13 අවුට්පුට් එකක් විදිහට අපි මේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට තව කමාන්ඩ් එකක් දාලා තියන්න පුළුවන් 12 අවුට්පුට් එකක් කියලා. හරි 12 වෙනි පින් එක අවුට්පුට් එකක් කියලා ඕනනම් දාලා තියන්න පුළුවන්. එතකොට මෙයාට කරන්ට් එක දීපු ගමන් නැත්තම් මේ රීසෙට් බටන් එක ඔබපු ගමන් හරි void setup එක ඇතුළට ගියා 13 වෙනි පින් එක අවුට්පුට් එකක් කරා 12 වෙනි පින් එක අවුට්පුට් එකක් කරා void setup එක ආයෙ රන් වෙනවද නැහැ. ඒකේ කාර්යය ඉවරයි. ඊට පස්සේ යනවා void loop කියන එකට. හරි ඊට පස්සේ තමයි ඇත්තම ප්‍රෝග්‍රෑම් void loop එක කියන්නේ දිගින් දිගටම රන් වෙන කෝඩ් එකකට. හරිද? දිගින් දිගටම void loop එක ඇතුලේ තියෙන commands එකින් එක රන් වෙනවා. ඉතින් void loop එක ඇතුලේ මේ පළවෙනි කමාන්ඩ් එක තියෙනවා. දෙවෙනි කමාන්ඩ් එක තියෙනවා. තුන්වෙනි කමාන්ඩ් එක තියෙනවා. හතරවෙනි කමාන්ඩ් එක තියෙනවා. ඉතින් මොකද මෙයා කරන්නේ? මේ පළවෙනි කමාන්ඩ් එක රන් කරා, දෙවෙනි කමාන්ඩ් එක රන් කරා, තුන්වෙනි කමාන්ඩ් එක රන් කරා, හතරවෙනි කමාන්ඩ් එක රන් කරා. හතරවෙනි කමාන්ඩ් එක රන් වෙලා ඉවර වුණාම ආපහු void loop එකේ තියෙන මුල්ම කමාන්ඩ් එකට යනවා. මෙන්න මේ කමාන්ඩ් එක රන් කරනවා. ඊට පස්සේ මේක රන් කරනවා. ඊට පස්සේ මේක රන් කරනවා. හරි? ඊට පස්සේ මේක රන් කරනවා. ඒක ඉවර වුණාම ආපහු මුල්ලට යනවා. පේලියෙන් පේලියට ලස්සනට රන් වෙනවා. හරි? හරි තේරුණා? මේ void loop එකක්. loop එකක් කියන්නේ දඟරයක් වගේ නිකන් ඉවරයක් නැතුව රන් වෙන එකකට තමයි void loop එක කියන්නේ. මතක තියාගන්න කෝඩ් එක උඩ ඉඳන් යටට රන් වෙන එක තමයි වෙන්නේ. හරිද? හරි. අපි බලමු void loop එක ඇතුලේ මොනවද කියලා තියෙන්නේ කියලා. digital write කියලා එකක් තියෙනවා. හරි? ඔයාලට පේනවා ඒ වැඩි හිතෙන්නේ නැත්තම් 13යි. delay 1000යි. 13 low delay 1000යි. හරි කියලානේ තියෙන්නේ.
ඔය වගේ එකක්නේ. 13 හයි කියන්නේ. හයි කියන්නේ 13 පත්තු කරන්න කියන එක. නැත්තම් 13න් මේ 13 වෙනි පින් එකේ වෝල්ටේජ් එක හයි කරන්න. 13 වෙනි පින් එකේ වෝල්ටේජ් එක හයි කරාම මොකද වෙන්නේ? 13 වෙනි පින් එකෙන් වෝල්ටේජ් එක හයි කරාම ඒක 5 වෝල්ට්ස් එළියට නිකුත් කරනවා. 13 වෙනි පින් එකෙන් 5 වෝල්ට්ස් එළියට දාන එක තමයි හයි කියන කමාන්ඩ් එකෙන් කරන්නේ. හරි. මේක 13 වෙනි පින් එකෙන් වෝල්ටේජ් එක හයි කරා නම් එතකොට 13 වෙනි පින් එකේ වෝල්ටේජ් එක දැන් 5 වෝල්ට්ස් වෙනවා. හරිද? 5 වෝල්ට්ස් වෙනවා. ඩිලේ 1000යි කියන්නේ මේ මිලි තප්පර වලින් තියෙන්නේ. හරිද? ඩිලේ එකක්. ඔන්න ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ කියලා කතන්දරයක් තමයි මෙතන කියන්නේ. එතකොට ඩිලේ 1000යි කියන්නේ මේ මිලි තප්පර වලින් තියෙන්නේ. ඒ කියන්නේ තප්පරයකට සමානයි. හරිද? ඔන්න හයි කරා තප්පරයක් හිටියා. හරිද? තප්පරයක් හිටියා. ඊට පස්සේ මෙතන 13 වෙනි එක ලෝ කරා. ලෝ කරනවා කියන්නේ මේක ආපහු වෝල්ට් බිඳුවට ගේනවා. එතකොට 5 වෝල්ට් කරා තප්පරයක් හිටියා වෝල්ට් බිඳුවට ගෙනාවා. ආපහු මෙතන එන තප්පරයක් හිටියා. හරිද? එතකොට මොකද වෙන්නේ? පත්තු වුණා පත්තු වෙන්න කියලා කිව්වනේ. ඔන්න 5 වෝල්ට්ස් කරා 13 වෙනි පින් එක. හරි? 13 වෙනි පින් එක 5 වෝල්ට්ස් කරාම මේ බල්බ් එක පත්තු වෙනවා. ඊට පස්සේ තප්පරයක් ඉන්න හොඳේ. හයි කරා ඔන්න තප්පරයක් හිටියා. තප්පරයක් මෙතන ප්‍රෝග්‍රෑම් එකේ ස්ටක් වෙනවා. පෝස් වෙනවා. හරිද? මෙතනින් එහාට යන්නේ තප්පරයක් යනකම්. ටයිමරයක් වගේ. ටයිම් එකක් මේ මිලි තප්පර 1000 යනකම් මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ 13 වෙනි පින් එක අපි ලෝ කරනවා. එතකොට මෙයා ඕෆ් වෙනවානේ. ඒ වෝල්ට් බිඳුවට ගේනවානේ. ඊට පස්සේ ආපහු අපි බිඳුවට ගෙනල්ලා තප්පරයක් ඉන්න කියනවා. ඒකයි මෙයා තප්පරයක් පත් වෙනවා තප්පරයක් ඕෆ් වෙනවා. හරිද? ඉතින් ඔයාලට මේක තප්පර දෙකක් කරන්න පුළුවන්. ඔන්න අපි හිතමු තප්පර දෙකක් පත්තු කරලා එකක් ඕෆ් කරනවා නම් ඔන්න 1000 දාලා 1000 කරා. හරිද? ඔයාලට මෙතන එක එක කම්බිනේෂන්ස් දාලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හරි? ඔන්න දැන් තප්පර දෙකක් ඔන්නුනා තප්පරයක් ඕෆ් වුණා. තප්පර දෙකක් ඔන්නුනා තප්පරයක් ඕෆ් වුණා. මේක උඩ ඉඳන් යටට දුවන හින්දා. හරිදිස්සියේ හරි අපි මෙතන ඕෆ් කරේ නැත්තම් හරිද? මෙන්න දැන් මම ඕෆ් කරේ නැහැ කියලා හිතමු. මෙන්න මෙහෙම එකක් තිබ්බොත් මොකද වෙන්නේ? මම මේ ටික ඔක්කොම කට් කරලා ගන්න. හරි? කට් කරාම පත්තු කරා තප්පර දෙකක් හිටියා. ඊට පස්සේ මොකද වෙන්නේ? පත්තු කරා තප්පර දෙකක් හිටියා ආපහු පත්තු කරා. ඉතින් පත්තු වෙලාමනේ තියෙන්නේ නේ. ඇයි? ඕෆ් කරන්න කියලා නෑනේ. එතකොට බ්ලින්ක් වෙන්නේ නෑ. හරිද? ඒ වගේම තමයි අපිට ඕෆ් කරන්න විතරක් ඕන නම් ඔන්න මම මෙතන මේ ටික අයින් කරලා දාන්නකෝ. ඔන්න 13 වෙනි පින් එක බිඳුවට ගෙනාව තප්පරයක් හිටියා. ආපහු මොකද වෙන්නේ? ආපහු බිඳුවමයි වෙන්නේ. එතකොට මේක දිගටම ඕෆ් වෙලාමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මෙතන ඉන්න ඕනෙත් නැහැ. ඔන්න මේකත් අයින් කරලා දැම්මොත් ඕෆ් වෙලාම තියෙනවා. තේරුණා? හරිද? ඔන්න ඒ විදිහට අපිට ඕෆ් කරා. ඉතින් මේ අපිට පුළුවන් දැන් අපි හිතමු මං කිව්වා ඔයාලට void setup එක run වෙන්නේ එකපාරයි කියලා නේ. එකපාරයිනේ රන් වෙන්නේ. මම මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික මේක බ්ලින්ක් වෙන කෝඩ් එකනේ නේ. තප්පර දෙකක් පත්තු කරා ඊට පස්සේ තප්පරයක් ඕෆ් කරා කියන එකනේ. ඔන්න මම මේක මෙතෙන්ට ගෙනල්ලා දැම්මම මොකද වෙන්නේ? මං කිව්වා void setup එක එකපාරක් රන් වෙනවා කියලා මෙයාට කරන්ට් එක ආපු ගමන් නැත්නම් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරපු ගමන් මෙයා එකපාරක් රන් වෙනවා. හරි. 13 වෙනි පින් එක අවුට්පුට් එකක් කරා. 13 වෙනි පින් එක පත්තු කරා. තප්පර දෙකක් හිටියා. 13 වෙනි පින් එක ඕෆ් කරා. තප්පරයක් හිටියා. ඊට පස්සේ යන්නේ මොකටද? void loop එක. void loop එකට ගියාට පස්සේ මුකුත් නැහැ. මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙයා void loop එක ඇතුලේ මුකුත් නොකර ඉන්නවා. හරිද? දැන් අපි මේක අප්ලෝඩ් කරලා බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි පාට අප්ලෝඩ් කරලා පස්සේ තප්පර දෙකක් හිටියා. තප්පරයක් ඕෆ් කරා. ඊට පස්සේ මොකද වෙන්නේ? void loop එකට පැන්නා. void loop එක ඇතුලේ මුකුත් නැති හින්දා මුකුත් වෙන්නේ නැහැ. හරි? හරිද? හැබැයි අපි මෙතෙන්දී අපි හිතමුකෝ ඕෆ් කරේ නැහැ කියලා. මොකද void loop එකට void setup එකේ පත්තු කරපු එක අපි ඕෆ් කරේ නැහැ. හරිද? void setup එකට enter වෙච්ච ගමන් මෙයා පත්තු වෙනවා. තප්පර දෙකකට පස්සේ void loop එකට පයින්නවා. loop එක ඇතුලේ මුකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි අපි මේක ඕෆ් කරපු නැති හින්දා මෙයා දිගටම පත්තු වෙනවා. තේරුණාද? මොනවා හරි අපි කරන්න කියලා කියපු එක ඌ ඒ විදියටම තියාගෙන ඉන්නවා. හරිද? ඒක තමයි මෙතන උනේ. හරිද? ඉතින් මත තියාගන්න ඔයාලා මොන හරි ඔන් කරා නම් ඒක ඔයාලම ඔෆ් කරන්නත් ඕනේ. හරිද? ඒ වගේ දෙයක් තමයි මෙතන උනේ. ඉතින් void setup එකේ දාන ඕනම දෙයක් එක සැරේ රන් වෙන්නේ. හරිද? void loop එකේ දාන ඒවා තමයි දිගින් දිගටම රන් වෙන්නේ. ඒකයි
මෙතන අපිට කලින් බ්ලින්ක් උනේ දිගටින් දිගටම. හරිද? ඉතින් ඔයාලට මේක වේගෙන් බ්ලින්ක් කරන්න ඕන නම් මෙතන 100 වගේ දාලා බලන්න. මිලිතප්පර 100ක් පත්තු කරා 100ක් ඕෆ් කරා. එතකොට මෙයා ගොඩක් වේගෙන් මේ පත්තු වෙනවා. දැක්කද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා ඉතාමත්ම වේගෙන් පත්තු වෙනවා. තවත් අඩු කරලා ඔයාලට එක එක එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි void setup එකේ void loop එකේ උනේ. ඉතින් මේක හරි මේ flow එක ඉගෙන ගන්න එක හරි වැදගත්. මේක කොහොමද run වෙන්නේ කියන. පේලියෙන් පේලියට run වෙනවා void setup එක. ඊට පස්සේ void loop එක දිගටම නොකඩවත්තා උඩේ ඉඳන් යටට run වෙනවා. හරිද? ඉතින් ඔයාලට off කරන්න බැරි වුණොත් ඒත් එතකොට දැන් අපි බලමු අපි හදිස්සියේ හරි 13 වෙනි පින් එක output එකක් කරේ නැත්තම් මොකද වෙන්නේ? output එකක් කරන්නේ නැතුව කෝඩ් එක ගහලා තිබ්බොත් සමහරක් වෙලාවට LED එකේ අන්තම් පත්තු වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට අපිට හරියට මේ ෆන්ක්ෂන් එක වෙන්නේ නැහැ. දැක්කද? දැන් අපි මෙතන 13 වෙනි පින් එක output එකක් කියලා මේ ඩික්ලෙයාර් කරේ නැහැ. දැන් මේක අපි රීසෙට් කරත් මුකුත් නැහැ. මේ දිගටම පත්තු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හරියට සමහරක් වෙලාවට කෝඩ් එක වැඩ කරන්නේ නැත්නම් බලන්න මේ මෙතන void setup එකේ ඔයාලා pins හරියට define කරලා තියෙනවා. හරියට define කරාම වැඩ කරනවා. හරි. මම තව දෙයක් පෙන්නනම්. මම මෙතන තප්පර දෙකක් කරන්නම්කෝ. ඔන්න 2යි. මෙතන 10යි. හරි. මම මේක අප්ලෝඩ් කරනවා. රීස්ටාර්ට් කරොත් මේ ප්‍රෝග්‍රෑම් එක ආපහු void setup එක run වෙලා ඊට පස්සේ void loop එක run වෙන්න තමයි ගන්නෙ. හරි. ඔයාලා රීස්ටාර්ට් කරාම ඒක වෙනවා. හරි. මේ දැක්කද? ඉතින් ඔයාලට මේක තවත් පැහැදිලිව බලා ගන්න ඕන නම් මේ කියන එක control x කරන්නම්කෝ. ඔන්න මම මේ කෝඩ් එක void setup එක අස්සේ දාන්නම්. හරිද? void setup එක අස්සේ දැම්මට පස්සේ මම මේක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ බලන්න රීස්ටාර්ට් කරාම මොකද වෙන්නේ කියලා. ඉතින් මේක තප්පර දෙකක් පත්තු වෙලා ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ඊට පස්සේ off වෙන්න ඕනේ. හරි? මම මේ රීස්ටාර්ට් කරාම මෙන්න තප්පර දෙකක් පත්තු වෙලා ඊට පස්සේ off වෙනවා. හරි? තප්පර දෙකක් පත්තු වෙලා off වෙනවා. හරි? මොකද්ද මේ වෙන්නේ? high low. හරිද? 13 high වෙනවා. ඊට පස්සේ තප්පර දෙකක් ඉන්නවා. ඊට පස්සේ low වෙනවා. හරි? අපි මේක පොඩ්ඩක් බලා ගන්නත් එක්ක මෙතන තප්පර 5ක් විතර දාමුකෝ. තප්පර 5ක් විතර දාලා මේ අප්ලෝඩ් කරලා බලමු. තප්පර 5ක් පත්තු වුණා. ඊට පස්සේ තප්පරයක් off වෙලා void loop එක අස්සට රිංගනවා. ඊට පස්සේ ඔයාලා restart button එක ගෙබුවොත් ආපහු ඒ program එකම run වෙනවා. හරි? අර පොඩි ඩිලේස් දැම්මම මෙයා කොහොමදත් රීස්ටාර්ට් වෙද්දි දෙපාරක් බ්ලින්ක් වෙන හින්දා ඔයාලට ඒ ඉෆෙක්ට් එක බලා ගන්න අමාරු වෙනවා. ඒක නිසා තමයි මම මේ තප්පර 5ක් දාලා පෙන්නුවේ මෙතන වෙන දේ. හරිද? මේ void setup එකේ දාන කෝඩ් එක එකපාරක් run වෙලා ඊට පස්සේ void loop එක අස්සට පැන්නට පස්සේ void loop එකේ මුකුත් run වෙන්න දෙයක් නැහැ. හරිද? ඒක ඉතින් ඔයාලට මේ void loop එක ඇතුලේ දැම්මත් ඔයාලට program එක restart කරගන්න පුළුවන්. හරි? ඔන්න මම මේක ඇතුලට දාලා ඊට පස්සේ ඔන්න රන් කළා. ඔන්න රීස්ටාර්ට් කරපු ගමන් මුලින් ඉඳන් පත්තු වෙනවා. හරි. මුලින් ඉඳන් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලා රීස්ටාර්ට් කරන එකෙන් ප්‍රෝග්‍රෑම් එක මුලින් ඉඳන් රන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මම හිතනවා දැන් ඔයාලා මේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඔයාලට නැවත වතාවක් බ්ලින්ක් කෝඩ් එක මොන හරි වෙලා ඒක අබිලික් වුණොත් මෙතන ඔයාලට බේසික් එකට ගිහලා බ්ලින්ක් ප්‍රෝග්‍රෑම් එක ආපහු ගන්න පුළුවන් මුලින් ඉඳන්. හරි. ඉතින් මම මේ කෝඩ් එක වහලා don't save කරන්න ඔයාලට ඕන save කරගන්නත් පුළුවන්. මෙතන අප ඔයාලට default blink code එක අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන comments ගොඩාක් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් LED එක ලස්සනපත් වෙනවා. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා මේකෙන් ගොඩක් දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ කොහොමද ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ, comments කියන්නේ මොනවද? ඉතින් අපි මේවා තව දුරටත් දිගින් දිගටම ඒ කියන්නේ සරලව step by step කතා කරනවා. ඉතින් මට මේක මට ඕන උනේ මේ බ්ලින්ක් කරන එක මේ LED එක බ්ලින්ක් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා දැන් මං හිතනවා ඔයාලට LED එක බ්ලින්ක් කරගන්න පුළුවන් වුණා කියලා. හරි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ගිහිල්ලා එන්න.